සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් අපේ සෙල්ලම් ගෙදරට. ඔන්න ඉතින් අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපේ මල් බැත්තෝ වැදිගේ ප්‍රසංගයේ ගුණවර්ධන මහතාගේ සුරතින් ලියවුණු තවත් එක් ගීතයක්. මෙම ගීතයේ පූර්ණ අයිතිය දඹානේ ගුණවර්ධන මහතා සතු බව ඉතා කරුණාවෙන් සලකන්න. ඉතින් එම ගීතයේ අරුත් රසයද එතුමාගේ වචන වලින්ම අසා දැන අපි ගීතේ රස විඳිමු. वीडियो එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මම HMD හේරත්. අවසරයි ඔබ හැමට. ඊට සවන් දීමට ස්තුතියි. ඉතින් මේ අපි යක්ෂ ගෝත්‍රික වුණත් වෙනත් පරම්පරාවක වුණත් මොන ජාතියක වුණත් අපි මිනිස්සු. අපේ හැඟීම් දැනීම් ලෝකෙ කොහේ හිටියත් එකම විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒක පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. ඉතින් පුංචි කාලේට නේ අපි බොහෝ වෙලාවට මෙතෙක් අපි ගත කළේ වැදි පරම්පරාවේ පුංචි ලෝකෙත් එක්ක. මට හිතෙනවා පුංචි ලෝකෙන් පස්සේ එනවනේ තරුණ ලෝකයක්. ඒ තරුණ ලෝකෙට නොගියෝ ටිකක් අඩුවක් වගේ. ඒකින්ද තරුණ වයසටපත් වුණාම ඇත්තටම අර ගස්කොළ එක්ක සත්තු එක්ක කතා කරන එක නවතිනවා. නතර වෙලා ඒගොල්ලන්ගේ හිතට එනවා ආදරය පිළිබඳ සංකල්ප. ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ වෙන හැඟීක වයසත් එක්ක සිද්ධ වෙන දෙයක් කාට වුණා. මොන පරපුරක වුණා, මොන ජාතියක වුණා. ඒක මානව සංහතියේ කතාවක්. ඉතින් එතකොට හැබැයි වැදි සංස්කෘතියේ අපිට මේ තියෙන පහසුකම් ඒ කාලේ ඒ ලෝකෙ තිබුණේ නැහැ. කිසිම වෙලාවක කාන්තාවක් ආදිවාසී කාන්තාවකට අවසරයක් නැහැ පිරිමි පුද්ගලෙක් මුණ ගැහෙන්න. ඔහුත් එක කතා කරනවා. ඒ හින්දා මොනවත් හේතුවක් නැහැ විදිහක් නැහැ ඒගොල්ලන්ට අද වගේ පෞද්ගලිකව අදහස් වමාරු කරගන්නමින් යම් කිසි ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා හදාගන්න පුළුවන්කමක් ඒ ජන සමාජයේ තිබුණේ නැහැ. හැබැයි ජන සමාජයේ එහෙම තිබුණාට හිතට කවදාවත් ඒක වසන් කරන්න බෑ. සීමා කරන්න බෑ. ඈතින් යන තරුණයෙක් දැක්කහම තරුණයෝ හිතට ඒ හැඟීම එනවා. ඈතින් යන තරුණයෙක් දැක්කහම තරුණයාගේ හිතට ඒ හැඟීම එනවා. හැබැයි අර තහංචිය නිසා කිට්ටු වෙන්න නම් බෑ. ඒගොල්ලන්ට තියෙන්නේ හදවතින් යම් යම් ගනුදෙනු කරගන්න විතරයි. ඉතින් මේ මහා කැකුලි දකින්නවා අර බුරදන් කන්දේ උඩ ගල් තලාව දිගේ බොහොම ලස්සනට කොණ්ඩේ එහෙම පිටමැදින් දාගෙන හොඳ දුන්නක් මාරගෙන තේජාන්විතව යන එයා සිල්ගත් තරුණයා යන හැටි දකින්න. දැක්කාම එයා දිහා බලාගෙන ඈතින් බලා ඉන්න එක හැර වෙන මොකක් කරන්න දෙයක් නැහැ. බලාගෙන ඉතින් කියනවා හිතනවා ඇයි ඔය තාම තනියම යන්නේ? මමත් ඔබ ගැන හිතාගෙන ඉන්නේ. ඉතින් ඇයි ඒක ඉස්මතු කරන්න ඔය උත්සාහ කරන්නේ නැත්තේ කියලා දැන් කියනවා. එයාගේ හැඩරුව කියනවා මෙන්න මෙහෙම යන්නේ කොහොම සතුටින් යන්නේ. ඉතින් එතකොට එයා හීනමවනවා. අපි කවදා හරි දවසක මේ මීමැස්සෝ බබරමැස්සෝ පදින වෙලාවට මේ කන්ද උඩේ ඉරකෙදි වීදිලා මේ ලෝකෙටම ආලෝක වෙන වෙලාවට අපි දෙන්න මී කඩන්න කැලෑවට යමු. එතකොට අපි දඩමන් කැලේ බැදිමන් දඩමන් අපි යමු. අපි දෙන්නට මෙහෙම යන්න පුළුවන්. ඔයා ඔහොම තනියම ඉන්නකොට ඔයාටත් පාඩු ඇති. මම මෙහෙම තනියම හිටියම මටත් හරි පාඩුවේ. අන්න යනවා මගේ හිත්ලාපු මය හූරා. අපි දැන් මහ කැකුලිට ආරාධනා කරමු. ඒ කාලේ මහ කැකුලියන්ගේ හිතට ආපු ඔය අදහස අපිට කියන්න කියලා. Manga
දුන්නා දුනුකෝ පෑවල දුන්න නමාගෙන ගේ වැල්ලිටගේ පිට වතුරාගෙන මුරදා ගන්නේ බැලුම් හිලේ පිට මංගච්ඡන්නේ මයහුරා මංගච්ඡන්නේ මයහුරා මංගච්ඡන්නේ මයහුරා මංගච්ඡන්නේ මයහුරා මංගච්ඡන්නේ මයහුරා මංගච්ඡන්නේ මයහුරා